බහුතරයක් දෙනාගේ ජීවිත පවත්වා ගන්නේ මමත්වයේ නිසා. මම රැකෙන්න ඕනේ, මම ජීවත් වෙන්න ඕනේ කියන පටු ලඝු චේතනාව නිසා. නිසා අර අපි හැමෝම දන්න කතාවක් තියෙනවා. බාලැති ලිපගිනි මොළවන තෙක් දිය සැලියේ සැපයක් ඇයි කකුලුවා දිය කෙලියේ කියලා හරි ලස්සන කවියක් තියෙනවා. ලෝවැඩ සංග්‍රහයේ වගේ මතක ඊදාගම හාමුදුරුවෝ රචනා කරන්නට යෙදුනේ නේද? කකුලුවට වෙන කතාව දන්නව නේද? කකුලුව ලිපෙට දාන්නේ, බාල්දියට දාන්නේ මරලා නෙමෙයිලු. පණ පිටින් තමයි අර තම වාජනයට දාන්නේ. ඉතින් කකුලුවා සතුටු වෙනවලු. අනේ හරි සැපයි, හොඳ වතුර ටික රස්නි වෙනවා ටිකින් ටික. මාර සැපක් නේ කියලා සතුටු වෙ ඉන්නවා. හැබැයි ලිපේ ටික වැඩි වෙනකන් විතරයි. තමන් මේ සතුට සැපයි කියලා හදාගත්ත දේ මතම තමන්ගේ ජීවිතේ යටපත් කරන්න සිද්ධ වෙනවා. ඒක තමයි අපේ බහුතරයක් ජීවිතවලත් ස්වභාවය කරගෙන ජීවත් වෙන්නේ මේ වෙනුවෙන්. ඒ සැපයි කියලා හිතන දේවල්ම නඩත්තු කරලා මේ කෙටි කාලීන ජීවිතේ ඔය නිකරුණේ විනාශ කරගන්න යනවා.